හෙලෝ මේ විඩියෙන් අපි කතා කරනවා පොලිගන් මොඩලින් ගැන. දුම සොෆ්ට් එක ඕපන් කරගෙන තියෙන මම මුලින්ම ගිහිල්ලා ප්‍රිමිටිව්ස් වලට ගිහිල්ලා මම මෙතනින් කියුබ් එක ක්‍රියේට් කරගන්නවා. ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා වීඩියෝ එක මතකයි අපි ඒක කරේ පැරාමෙට්‍රික් මොඩලින්. මෙතන අපි ඇට්‍රිබියුට්ස් වලට ඇවිල්ලා එතන තියෙන පැරාමීටර්ස් වලින් තමයි අපි ඉස්සෙල්ලා අපි පැරාමෙට්‍රික් මොඩලින් කරේ. එතකොට දැන් අපි කතා කරන්න යන්නේ පොලිගන් මොඩලින් ගැන හින්දා අපි මේක එඩිට් කරන්න පුළුවන් විදිහට කන්වර්ට් කරගන්න කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නේ දැන් අපි අවශ්‍ය ඔබ්ජෙක්ට් එක මෙහෙම සිලෙක්ට් කරගෙන මෙතන මොඩ්ස් වල තියෙනවා මෙතන උඩම තියෙනවා මොඩ් යටතේ මේක් එඩිටබල් කියන මොඩ් එක. අපි ඒක මෙහෙම ක්ලියර් කරපු ගමන් මෙතන තිබිච්ච අපේ අයිකන් එකත් වෙනස් වෙනවා. ඊට පස්සේ අපි ඇට්‍රිබියුට් ටිකත් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ඔබ්ජෙක්ට් එක දැන් කන්වර්ට් වෙලා තියෙනවා. හරි මම දැන් මෙතන මොඩ් එකේ පොලිගන් මොඩ් එකේ ඉන්නේ. මොනවද මේ පොලිගන් මොඩ්ස් කියන්නේ? එතකොට මෙතන තව දෙනවා එජ්ස්, එතකොට පොයින්ට්ස්. මේවා එකතු වෙලා තමයි අපේ මේ මෙෂ් එක හැදිලා තියෙන්නේ. මේකට කියන්නේ මෙෂ් එකක් කියලා. මේක හැදිලා තියෙන්නේ අපේ පොයින්ට්ස් වලින්, එතකොට එජ් සහ ෆේසස් කියන එකතු වෙලා තමයි අපේ මේ පොලිගන් මෙෂ් එක හැදිලා තියෙන්නේ. අපිට මේ ද ෆේස් මම ඉන්නේ ෆේස් මොඩ් එකේ. ඒ කියන්නේ පොලිගන් මොඩ් එකේ මම එතකොට මට මේකේ තියෙන ෆේසස් ඔක්කොම මෙහෙම ක්ලික් කරලා එඩිට් කරන්න පුළුවන් මේ වගේ අපිට මූව් කරන්න පුළුවන්. ඊට පස්සේ මම එජ් මොඩ් එකට ගියොත් මට මේකේ තියෙන ඔබ්ජෙක්ට් එකේ තියෙන එජ් ටික විතරක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මට මෙහෙම සිලෙක්ට් කරගෙන මට මේවත් මේ කැමති විදිහට මෙහෙම එඩිට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පොයින්ට් මොඩ් එකත් අපිට ඔබ්ජෙක්ට් එකේ පොයින්ට් මොඩ් එකට ගියොත් ඔබ්ජෙක්ට් එකේ තියෙන පොයින්ට්ස් ටික විතරයි සිලෙක්ට් කරන්න පුළුවන් අපිට. එජ් මොඩ් එක වගේම තමයි අපිට ඒවා සිලෙක්ට් කරලා අපිට ඒවත් අපිට කැමති විදිහට එඩිට් කරගන්න පුළුවන්. ඕක තමයි සරලම ඉතින් පොලිගන් මොඩලින් කියන්නේ. ඊට පස්සේ අපි බලමු පොලිගන් මොඩලින් වලදී තව පාවිච්චි කරන ටූල්ස් තියෙනවා. දැන් මම මෙහෙම පොලිගන් මොඩ් එකට ගිහිල්ලා මම ෆේස් එකක් මම සිලෙක්ට් කරගෙන මෙහෙම රයිට් ක්ලික් කරාම ඔයගොල්ලන්ට තව මේ වගේ ටූල්ස් ගොඩාක් පෙන්නනවා. මේවත් අපි පොලිගන් මොඩල් පාවිච්චි කරනවා. දැන් අපිට ලයින් එකක් වගේ ගහ ගන්න ඕන වුණොත් මේකේ ලයින් කට් එක වගේ ඒ වගේ ටූල්ස් ගොඩක් තියෙනවා. මම ඔයගොල්ලෝ මෙතනින් ගොඩක්ම යූස් කරන සාමාන්‍යයෙන් මොඩලින් කරද්දී බේසිකලි යූස් කරන ටික මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. බෙවල් මොඩ් එක. බෙවල් මොඩ් එක තමයි සාමාන්‍යයෙන් ගොඩක්ම යූස් වෙන්නේ. මොකද එජ් එකම හදන්නකොට අපි එජ් මොඩ් එකට යනවා. එජ් මොඩ් එකට ගිහම මම එජ් එකක් සිලෙක්ට් කරලා මේ වගේ මෙහෙම අදතර පස්සේ මෙතන එච් එක මේ වගේ කර්ව් එකකට විදිහට හැදෙනවා. ඊට පස්සේ මෙතන ඇට්‍රිබියුට්ස් වල ඔයගොල්ලන්ට මෙතන කියන බෙවල් කියලා මෙතන ඒ අයිකන් එකත් එක්ක එක පෙන්නනවා. අපිට මේකේ ඔප්ෂන්ස් තියෙනවා. අපිට මෙතන දැන් සාමාන්‍ය බෙවල් මොඩ් එක තියෙන්නේ චැම්ෆර් කියන මොඩ් එකෙන් තමයි අපි පාවිච්චි කරන්නේ ගොඩක්. ඊට පස්සේ මෙතන තියෙන ඔෆ්සෙට් එක. අපිට මෙතනින් අර හදපු එක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ අපිට සබ්ඩිවිෂන් ගන්න වෙනස් කරගන්න පුළුවන්. ඩෙප්ත් එක හදා ගන්න පුළුවන්. ඒ ගොඩක් ඒවා තියෙනවා. ඔක තමයි බේසිකලි මේ ටූල් එකෙන් වෙන්නේ. ඊට පස්සේ බලමු තව එකක්. ඊට පස්සේ එක්ස්ට්‍රූඩ් කියනත් අපි ගොඩක් පාවිච්චි කරන ටූල් එකක්. දැන් හිතන්නකො මම දැන් මේ පොලිගන් ෆේස් එක සිලෙක්ට් කරලා තියෙන්නේ. මම එක්ස්ට්‍රූඩ් එකට ගිහිල්ලා මෙහෙම සිලෙක්ට් කරනවා. අපිට මේ වගේ තව පොලිගන් එකක් ක්‍රියේට් වෙනවා. අපිට මේ වගේ එක්ස්ට්‍රූඩ් කරන්න පුළුවන් ඒකෙන්. අපි මොඩල් එක හදාගෙන යද්දි ඒකෙත් මේ වගේ අපේ ඇට්‍රිබියුට්ස් වල තියෙන ඔප්ෂන්ස් ගොඩක්. මේකෙත් අපිට වේරියේෂන්ස් හදන්න පුළුවන්. ඔෆ්සෙට් වේරියේෂන්ස්, එතකොට සබ් ඩිවිෂන්ස් ගන්න, ඒ වගේ ගොඩක් ඒවා අපිට වෙනස් කරගන්න පුළුවන් මේකේ. ඊට පස්සේ එක්ස්ට්‍රූඩ් ඉන මේකත් ගොඩක්ම පාවිච්චි කරන ටූල් එකක්. මේකින් කරන්නේ අපි මේ විදිහට ඇතුල් පැත්තට එක්ස්ට්‍රූඩ් කරගන්න එක. ඇතුල් පැත්තට කියන්නේ මේ වගේ සර්ෆස් එකේ මැදට මෙහෙම අපිට එක්ස්ට්‍රූඩ් කරනවා. ඒකෙත් මේ වගේ අපිට ඔෆ්සෙට් වේරියේෂන්ස් හදා ගන්න පුළුවන් මේ වගේ. එතකොට සබ්ඩිවිෂන් ගන්න හදා ගන්න පුළුවන් මේ කැමති ගන්න. ඔයගොල්ලෝ මෙතන දාලා හදා ගන්න පුළුවන් ඒක. ඔක තමයි බේසිකලි අපි එක්ස්ට්‍රූඩ් ඉන කියන ටූල් එකෙන් වෙන්නේ. හරි ඊට පස්සේ කතා කරමු අපි ලයින් කට් එක. මේකත් ගොඩක්ම පාවිච්චි කරන එකක් මොඩලින් වලදී. මේකින් වෙන්නේ හිතන්නකෝ දැන් අපි මොඩල් එකක් හදානකොට මට මෙතන ඉඳන් මෙතනට ලයින් එකක් ගහ ගන්නවා. අන්න ඒ වෙලාවට තමයි අපි මේ ලයින් කට් එක කියන එක පාවිච්චි කරන්නේ. මම මෙහෙම මේ
පොයින්ට් එක සිලෙක්ට් කරලා මෙතනට මේ අනිත් පැත්ත පොයින්ට් එකට සිලෙක්ට් කරලා මෙහෙම ක්ලික් කරපු ගමන් එතන ලයින් එකක් හැදෙනවා මේ වගේ. එක ඒ වගේ අපිට කැමති විදිහට මේකෙන් කට්ස් හඳ මේ ලයින්ස් හඳ ගන්න පුළුවන්. අපිට මේ වගේ හඳ ගන්න පුළුවන්. මේ වගේ කැමති විදිහකට අපිට ලයින්ස් ගහ ගන්න පුළුවන් මේකේ. හරි. ඊට පස්සේ බලමු ඊට පස්සේ තියෙන මේක ලෝප් පාත් කට් කියන එක. අපි මේක ගොඩම පාවිච්චි කරන්නේ මේ වගේ ලෝප් කට් එකක් ගහගන්න. මේ වගේ ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් පේනවා බා එකක්. අපිට මේකෙන් පුළුවන් දැන් මට ඕනේ මෙතන හරියම මැද්දෙන්ම ලයින් එකක් ගහගන්න. ඉතින් මට පුළුවන් මම එහෙම ක්ලික් කරපුවාම දැන් මේක මම තියෙන්නේ හරි මන් දන්නේ හරියට මැද්දේ තියෙන කියලා. ඉතින් මට මෙන්න මේ පැත්ත හරියම මැද්දට ගන්න ඕන. මට කරන්න තියෙන්නේ මෙතන දැන් ඔයගොල්ලන්ට පෙන්නනවා 148යි. කියන්නේ මේ පැත්තෙන් 148කට තියෙන. කියන්නේ හරිය මැද්දෙම නෙමෙයි තියෙන්නේ මේක. ඉතින් මට පුළුවන් මෙතන තියෙන ඩොට්ස් උනා එක ක්ලික් කරුව ගමන් හරියට මේක මැද්දට එනවා. ඒ වගේම තමයි අපිට තව මේක සීක්වෙන්ස් ගන්න මේ විදිහට වැඩි කරගන්න පුළුවන්. අඩු කරගන්නත් පුළුවන් මෙතන. හරි. ඔය ටික තමයි බේසික්ලි පොලිගන් මොඩලින් ගැන අපි මේක කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝෙන් බලමු මේක කොහොමද 3D මොඩල් එකක් හදන්නේ. ඒ ටික පොඩ්ඩක් අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේ. එහෙනම් ගිහලා cheers.